ආයුබෝවන් අද රහස් පත්තරෙන් අපි ඔබව අරගෙන යන්නේ ඝන අංශක 30ක මාරාන්තික සීතල රජ කරන යුරල් කඳු ඇටියේ භීෂණකාරී සවුවකට. මේ කන්දරේ ප්‍රදේශයේ වැසියන් කියන්නේ කොලාට් සියකල් කියලා. ඒකේ තේරුම මලවුන්ගේ කන්ද යන්නයි. 1959 ජනවාරි මාසයේ ඊගෝ ඩයට්ලෝව් ඇතුළු තරුණ ගවේෂකයන් 9 දෙනෙක් මේ කන්ද තරණය කරන්න පිටත් වෙනවා. මොවුන් සාමාන්‍ය පිරිසක් නෙවෙයි. මොවුන් මීට පෙර ඊටාම අසීරු කඳුමුදුන් ජයගත්තු ශාරීරිකව ඊටාම ශක්තිමත් ඊටාම පළපුරුදු දක්ෂයන්. නමුත් පෙබරවාරි 1 වෙනිදා රාත්‍රියේ අඩි 3200ක් උස මේ හිම බෑවුමේ ඔවුන් කූඩාරම ගැහුවේ තමන්ගේ අවසන් හෝරාව එළඹෙන බව නොදැනයි. සිරුරු සමග හමුවුණු ඔවුන්ගේ දිනපොත් පරීක්ෂා කරද්දී හරි අමුතු තොරතුරු හමු වුණා. මරණයට දින කිහිපයකට පෙර ඔවුන් ලියා තිබුණේ කන්දේ අහස පුරා අමුතු ආලෝක ගෝල පාවෙන බවත් යම් බලවේගයක් Taman දෙස බලා සිටින බව දැනෙන බවත්ය. එදා මධ්‍යම රාත්‍රියේ කූඩාරම ඇතුලේ සිට මේ අභීත තරුණයන්ව එක පාරටම මරණ භීතියට පත් කළේ කුමක්ද? මොවුන් කොතරම් බය වුණාද කියනවා නම් කූඩාරමේ දොර විවෘත කරන්නවත් ඔවුන්ට කාලයක් ඉතුරුනේ නැහැ. Tamanගේ එකම ආරක්ෂාව වුණ කූඩාරම ඇතුළතින් පිහියෙන් නිරාගෙන සපත්තු සහ ඇඳුම් පවා නොමැතිව ඔවුන් මේ මාරාන්තික හිම කුණාටුව මැදට කඩා පැනලා දුවන්න ගන්නවා. සති කිහිපයකට පස්සේ සහන කණ්ඩායම් වෙද්දී ඔවුන් දුටුවේ ඇඟ කිලිපොලා යන දර්ශනයක්. සමහර මලසිරුරු හමුුණේ කූඩාරමේ සිට සැතපුම් භාගයක් විතර ඇති. ඔවුන් සීතලෙන් බේරෙන්න කුඩා ගින්නක් හදන්න උත්සාහ කරලා තිබුණා. පරීක්ෂකයන් දුටුව ඔවුන් ෆයින් ගසක අඩි 15ක් පමණ ඉහළට නැගීමට උත්සාහ කර ඇති බව. හරියට පහළින් එන යම් බලවේගයකින් බේරීමට වගේ. නමුත් වඩාත්ම භීෂණකාරී දේ නම් ලියුඩ්මිලා ඩුබිනිනාගේ සිරුරයි. ඇය ජීවතුන් අතර සිටියදීම ඇගේ දිව සහ ඇස් දෙකම ඊටම පිරිසිදුව ඉවත් කරලා තිබුණා. ඇගේ පපුවේ ඇටකටු සුණු විසුණු වී තිබුණේ කිසිම පිටත තුවාලයක් නොමැතිවයි. පරීක්ෂකයන් පවසන්නේ මේ මිනිසෙකුට හෝ සතෙකුට කළ නොහැකි අධික පීඩනයකින් සිදු වූ දෙයක් බවයි. හරියට යෝධ බලවේගයක් ඇගේ ශරීරය ඇතුළතින් කුඩු කරලා දැමුවා වගේ. තවත් පුදුම හිතන කරුණක් නම් ඔවුන්ගේ ඇඳුම්වල අධික විකිරණශීලී මට්ටමක් තිබීමයි. පාළු හිම කන්දක් මැදට විකිරණ ආවේ කොහොමද? ඔවුන්ගත් අවසාන ඡායාරූපය පරීක්ෂා කරද්දී අඳුරු මීදුම අතරින් මතු වූ කළු පැහැති අද්භූත රූපයක් දකින්නට ලැබුණා. එය කන්දේ ජීවත් වන යටි සත්වයෙක්ද එසේ නැත්නම් රුසියානු රජයේ රහස් අභිපරීක්ෂක අතුරු ඵලයක්ද? අදටත් රුසියානු රජය මේ ගැන නිසි පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. ඔවුන් පවසන්නේ හඳුනාගත නොහැකි ස්වභාවික බලවේගයක් නිසා මෙය සිදු වූ බවයි. ඔබ හිතන්නේ මේ පළපුරුදු කණ්ඩායම පැරැද්දුවේ ස්වභාව දහමද? නැත්නම් අපට නොපෙනෙන වෙලත් බලවේගයක්ද? ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. තවත් මෙවැනිම අභිරහස් වීඩියෝකින් හමු වෙන තුරු සියලු දෙනාටම සුබ දවසක්.